අනේ මගේ මහත්තයා නැති වෙලා අවුරුද්දකටත් ළඟයි. තවම සොහනවත් බැඳලා නැහැ. මහත්තයා වලදාපු තැන්වත් පේන්නේ නැහැ. කැලෑ වැවිලා වසන්ත වලදාපු තැන දුටු මැණික් කම්පණයෙන් සිහිසුන් වෙයි. 2024 ජූලි 8 වෙනිදා ජීවිතයෙන් සමුගත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අභාවයට මේ වන විට වසරකට ආසන්න වී තිබෙනවා. වසරකට ආසන්නව තිබියදී මාධ්‍යවේදී මහතෙකු බොරැල්ල සුසාන භූමියට ගොස් තිබෙනවා. ඔහු පවසා තිබුණේ වසන්ත භූමදානය කළ ස්ථානයේ කැලෑවෙන් පිරි සොයා ගැනීමට පවා නොහැකි තරමට වල් වැදී ඇති බවයි. ගල් කැබැල්ලක් මෙන්ම ඔහුගේ අවුවට වැස්සට සේදී ගිය ඡායාරූපයක් නිවි පරණ වූ ඉටිපන්දම් කිහිපයක් පමණක් එහි කැලේ අස්සෙන් දැක ගන්නට ලැබුණ බවටයි ඔහු පවසා තිබුණේ. වසන්තගේ සොහොන්කොත පවා ඉදිකර නොමැති අතර දරුවන් හා මේ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බවත් පවසනවා. මෙම සිදුවීම දුටු මැණික් කම්පණයෙන් සිහිසුන් නොගොස් ඇති බවට වාර්තා වෙනවා. අනේ දෙවියනේ මගේ මහත්තයා නිදාගෙන ඉන්න තැන කැලෑවෙන් පිරීලා. මට අදහ ගන්න බෑ ඔයාට වෙච්ච දේ යනුවෙන් ඇය හඬා වැටි ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.